Hi guys, konnichiwa දවස් අපි කතා කරන්නේ JLPT N3 එකේ lesson 8 වෙනි එක ව්‍යාකරණ මේක නම් පණිපාඩ බලන්න මම ගිහිනවා යන්න අපි YouTube channel එකේ JLPT N3 ව්‍යාකරණ කියන playlist එකෙන් පළවෙනි lesson එක එක දිගට පිළිවෙල බලාගෙන ඉන්න කියලා. එක දිගට බලාගෙන යන කට්ටිය දවස් අපි කතා කරන්න යන්නේ furioso futo gachi කියන මේ ව්‍යාකරණ තුන සම්බන්ධයෙන් මේකට දාලා ගන්න PDF වල ගන්න පුළුවන් patreon.com/sfjk නැත්නම් කෙලින්ම Patreon app එක download කරලා SF Japanese Academy කියලා search කරලා පස්සේ ඔයාලට ඒත් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද දවසේ අපේ lesson එකට. පළවෙනි එක තමයි furioso කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් බොරු රංගපෑමක් කරනවා නැත්නම් මොකක් හරි වගේ ඉන්නවා නොදන්නා වගේ ඉන්නවා කියලා තමයි furioso කියලා කියන්නේ. කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා කිව්වොත් ක්‍රියාපදයකට පස්සේ furioso කියලා කියන්න පුළුවන්. ඒ වගේම නාමපදයකට පස්සේ no දාලා furioso කියලා කියන්න පුළුවන්. නා විශේෂණ පදයකට පස්සේ නා දාලා furioso කියලා දාන්න පුළුවන්. ඊ විශේෂණ පදයකට පස්සේ furioso කියන එක අපිට නිකන් දාන්න පුළුවන්. උදාහරණ කීපයක් අපි බලමු. ඒ වගේම මෙතන මම ලියලා තිනවා සත්‍ය නොවන දෙයක් ඇත්තටම වෙනවාසේ බොරුවට මවා පානවා නැත්නම් රංගපානවා යන්න ප්‍රකාශ කිරීමට මෙය භාවිතා කරයි. හරි? උදාහරණ වාක්‍ය හොඳට බලා ගන්න. ඔහුට ඇහෙන්නේ නැහැ වගේ බොරුවට හිටියා. කොහොමද අපි කියන්නේ? කරේවා ඔහු කිකෝෙනයි ෆුරියෝස්ටා. ඇහෙන්නේ නැහැ වගේ හිටියා. දෙවෙනි එක මම ගෙදර වැඩ ඉවර කළා වගේ බොරුවට රංගපාමින් TV බලනවා. කොහොමද අපි කියන්නේ? ශුකුදායි වෝ ෂි ඔවත්තා. ඒ කියන්නේ ඒක homeworks ගෙදර වැඩ කරලා ඉවරයි ඔවත්තා ෆුරියෝස්ටේ. ඒක ඉවර වෙලා වගේ රංගපාමින් තෙරෙබියෝ මිතෙයිඩෝ. ඒ කියන්නේ මම TV එක බලනවා. තුන්වෙනි එක මම තේරුණා වගේ බොරුවට හිටියා. ඒත් ඇත්තට මට තේරුනේ නැහැ. කරුණාකරලා ආයෙත් සැරයක් කියන්න පුළුවන්ද? කොහොමද අපි කියන්නේ? වකත්තා ෆුරියෝස්ටේ ඉතගා. තේරුණා වගේ හිටියා ජිත්සුව යොකු වකරණයි. ඇත්තටම තේරුනේ නැහැ. මොයිචිදෝ ඉත්තේ කුදාසයි. ආයෙමත් කියන්න. හතරවෙනි එක ඔහු කිසිම වෙලාවක වෙන අය කියන දේවල් කොහෙත්ම අහන්නේ නැති වුණත් ඔහු හැමතිස්සෙම තේරෙනවා වගේ බොරුවට රංගපානවා. කොහොමද අපි කියන්නේ? කරේවා ඔහු ඉත්සුමෝ හැම වෙලෙම හිතෝනෝ හනාශිවෝ මනුෂ්‍යයන්ගේ කතාව මත්තකු කිකනයිනොනි. ඒ කියන්නේ කිසිසේත්ම අහන්නේ නැහැ. හැබැයි වකත්තේරු ෆුරියෝස්ටේරු. හැබැයි දන්නා වගේ යා රංගපානවා. පස්වෙනි එක හොඳට බලන්න. ඔයා දන්නේ නැහැ වගේ බොරුවට රංගපෑවට ඇත්තටම ඔයා දන්නවා නේද? කොහොමද අපි කියන්නේ? ශිරණයි ෆුරියෝස්ටේරු කෙදෝ. ඒ කියන්නේ දන්නේ නැහැ වගේ රංගපානවා. හොන්තෝවා ඇත්තටම ස්ටේරු දෙෂෝ. ඔයා ඇත්තටම දන්නව නේද? අනේ වගේ. ඊළඟ එක ෆුතෝ කියලා කියන්නේ හදිසියෙම නැත්නම් අහම්බෙන් නොසිතූ ලෙස නොදැනුවත්ම. ඒක තමයි ෆුතෝ කියලා කියන්නේ. කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා කිව්වොත් ෆුතෝ එකට පස්සේ ඇක්ෂන් නැත්නම් ක්‍රියාවක් එනවා. ෆුතෝ මොකක් හරි ක්‍රියාවක්. ඒක මම යන්නම් පල්ලහැට එනකොට ඔයාලට පැහැදිලි වෙයි. අහම්බෙන් මට එයාව පාරදී හම්බ වුණා. කොහොමද අපි කියන්නේ? ෆුතෝ මචිදේ. අහම්බෙන් නගරේ නැත්නම් පාරේදී සිටි එකේදී ෆුතෝ මචිදේ කරෙනි අත්තා. ඔහුට මුණ ගැහුණා. දෙවෙනි එක ඉස්කෝලේ යන ගමන් අද මගේ අම්මාගේ උපන්දිනය කියලා මට හදිසියෙම නැත්නම් එකපාරටම මතක් වුණා. කොහොමද අපි කියන්නේ? ගක්කෝනි ඉකුතොචු. ඉස්කෝලේට යන ගමන් ෆුතෝ කියෝ එකපාරටම අද වා කියෝවා හහනෝ තන්ජෝබි මගේ අම්මාගේ උපන්දිනය දත්ත කොතෝ ඔමොයිදෂා. උපන්දිනය වෙලා තිබ්බා කියන එක මතක් වුණා. තුන්වෙනි එක එයාගේ පර්ස් එක නැත්නම් වොලට් එක නැහැ කියලා එයාට හදිසියෙම තේරුණා. සයිෆුගා නයි නොනි ෆුතෝ කිසුයිතා. ඒ කියන්නේ පර්ස් එක නැති බව එකපාරටම කිසුයිතා කියලා කියන්නේ එයාට ඒක හදිසියෙ තේරුණා. ඒක මතක් වුණා. අනේ වගේ මට ඒ කඩේ අහම්බෙන් දුර්ලභ දෙයක් හම්බුණා. කොහොමද අපි කියන්නේ? අනෝ වතශිවා මට අනෝ අර මිසෙදේ ඒ කියන්නේ ඒ shopping එක නැත්නම් ඒ කඩේදී මෙසුරාෂි ඒ කියන්නේ දුර්ලභ නැත්නම් ඒක අහම්බෙන් මෙසුරාෂි මොනෝ ෆුතෝ මිත්ස්කෙතා. අහම්බෙන් ඒක ඒ කියන්නේ එක පාටම මට ගොඩක් දුර්ලභ දෙයක්. ඒ කියන්නේ වටිනා දෙයක්. ඒ කියන්නේ මෙසුරාෂි දෙයක්, රෙයා දෙයක් මට හම්බුණා. හරි අපූරු අදහසක් හදිස්සියෙම මගේ හිතට ආවා. ඒක තමයි අන්තිම එක. සුබරාෂි අපූරු කංගායගා. ඒ කියන්නේ අදහසක් කොකොරොනි. ඒ කියන්නේ හදවතට ෆුතෝ උකන්දා. ඒ කියන්නේ එක පාටම හිතට ආවා. හරි? ඊළඟ ව්‍යාකරණය ගචි. ගචි කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් මොකක් හරි කිරීමට නැඹුරුවක් දක්වනවා. නැත්නම් බොහෝ විට නැත්නම් පහසුවෙන් යමක් සිදු වෙනවා. ඒක තමයි ගචි කියලා කියන්නේ. මෙතන වල පේනවා වගේ මේ සාමාන්‍යයෙන් ශුණාත්මක දෙයක් සඳහා භාවිතා කරයි. ගචි කියන එක. අර්ථය
අර්ථය වෙනස් වන ආකාරය පෙන්වීමට මූලික රටා කිහිපයක් මෙන්න හොඳට මම දාලා තියෙනවා. හරි. බොහෝ විට තියෙන්න පුළුවන්. බොහෝ විට තියෙන්න පුළුවන්. අපි කොහොමද කියන්නේ? අරිගචි. අරිගචි. ඒක බොහෝ විට තියෙන්න පුළුවන්. ඒක තමයි අරිගචි කියලා කියන්නේ. බොහෝ විට මොකක් හරි බවට පත් වෙන්න නැත්නම් මොකක් හරි දෙයක් පත් වෙන්න පුළුවන්. කොහොමද අපි කියන්නේ? බොහෝ විට මොකක් හරි දෙයක් බවට පත් වෙන්න පුළුවන්. නරිගචි. නරිගචි කියලා කියන්නේ නරු කියන එක ඔයාලා දන්නවා. නරු. එතකොට නරි මොකක් හරි නී නරිගචි. නී නරිගචි. ඔයාලා දන්නවා නරු කියන එක. එතකොට නරු කියන එක නරිගචි කියලා දැම්මම මොකද වෙන්නේ? නී නරිගචි කියලා කිව්වම බොහෝ විට මොකක් හරි දෙයක් බවට පත් වෙන්න පුළුවන් කියන එක මෙතන අදහස් වෙන්නේ. බොහෝ විට ප්‍රමාද වෙනවා. කොහොමද අපි කියන්නේ? ඔකුරේගචි. ඔකුරේගචි කියලා කියන්නේ ප්‍රමාද වෙනවා. ඊළඟ එක බොහෝ විට නැතිව නැත්නම් ගෙදර වැඩපොළ නැතිව ඉන්නවා. කොහොමද අපි කියන්නේ? රුසුගචි. රුසුගචි කියලා කියන්නේ මොකක් හරි දෙයක් ඔයාට මුකුත් නැහැ. හැබැයි ඔයා ගෙදර ඉන්නවා වගේ දෙයක්. හරි. උදාහරණයක බලන්න. මම බොහෝ විට නිතරම වැඩවලදී වැරදි කරනවා. වතාශිවා ශිගොතෝදේ මම වතාශිවා ශිගොතෝදේ වැඩදී මිසු ශිගාචි දෙස්. මිසු ශිගාචි දෙස්. මිස් කරනවා කියන එක මිස් එක ශිගාචි දෙස් කියලා කියන්නේ ඒක මම කරනවා. දෙවෙනි එක. ඇය බොහෝ විට ඉස්කෝලේ නැත්නම් පාසල් යන එක මග හරිනවා. ස්කිප් කරනවා. කනජෝවා ඇය ගක්කෝවෝ ඉස්කෝලේ සබෝරිගාචි දෙස්. එයා ඒක ගොඩක් මග හරින කෙනෙක්. හරි මග හරිනවා. තුන්වෙනි එක දිගටම වලාකුළු පිරි කාලගුණය දිගටම පවතිනවා. කොහොමද අපි කියන්නේ? zuttō kumorigachi. zuttō දිගටම kumorigachi කියලා කියන්නේ වලාකුළු විතරක් තියෙන kumorigachi no tenki ga tsuzuiteiru. ඒ වගේ කාලගුණයක් දිගටම තියෙනවා. පරිගණක වැඩයෙන් පාවිච්චි කරන නිසා මගේ ඇස් බොහෝ විට වෙහෙසට පත් වෙනවා. පසකොන්නෝ ස්කයිසුගිදේ. ඒ කියන්නේ PC එක පාවිච්චි කරනවා වැඩි නිසා මෙගා S2 tsukare දෙස්. ඒ කියන්නේ S2 ගොඩක් වෙහෙසෙනවා වැඩි. පස්වෙනි එක තමයි මම තනියම ජීවත් වෙන නිසා බොහෝ විට මම කන්නේ කඩෙන් ගන්න කෑම විතරයි. මොකද අපි කියන්නේ හිතොරි ගුරාෂි නනොදේ තනියම ජීවත් වෙන නිසා කොම්බිනි බෙන්තෝ. කොම්බිනි බෙන්තෝ කියලා කියන්නේ කොම්බිනි එකකින් ගන්න බෙන්තෝ. කෑම බාකාරි ඒක විතරක් බාකාරි කියන එක අපි කතා කරා මතකයි. බෙන්තෝ බාකාරි තබේගචි දෙස්. තබේගචි කියලා කියන්නේ ඒක විතරයි මම කන්නේ. හරිද? අපි කතා කරේ JLPTN 3 එකේ lesson 8 මේකට දාලා කරන PDF වට ගන්න පුළුවන් කෙලිම patreon.com/sfjk නැත්නම් කෙලිම Patreon app එක download කරලා SF Japanese Academy කියලා search කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. සෝරිජා අරිගතෝ ගොසයිමාස්සා.